පුළුවන් නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලලා මට කියන්න මගේ බටන් රෝස පඳුලේ මල් කීයක් පෙපිලා තියෙනවද කියලා. ඔන්න එහෙනම් අදත් හිතුණා මට මේ මල් ටික දැක්කම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම ඕනේ කියලා. මේ මල් ටික ඒ තරම්ම ලස්සන නිසා. දේශීය බටන් රෝස. මේ බටන් රෝසස් හදන්න ඕනේ තද අවුව තියෙන තැනක. ඉතින් මම මේ කාරණාව දැන් ඔයාලට වීඩියෝස් කීපයකම එක දිගට මතක් කරා. මොකද මට කෝල්ස් එනකොට ගොඩාක් කට්ටිය අහන දෙයක් තමයි මගේ ගාඩන් එකට ගොඩාක් අවුවයි. ඉතින් අවුව තියෙන තැනක මේ රෝසස් හදන්න පුළුවන්ද කියන එක. ඇත්තෙන්ම ඔව්. 100% අවුව තියෙන තැනක වුණත් මේ බටන් රෝසස් හරිම ලස්සනට හදන්න පුළුවන්. ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පේනවා ඇති. උදේ 9-10 වෙනකොට තද අවුවක් වැටිලා තියෙන්නේ. හැබැයි මල් ටික බලන්නකෝ. මොකද සූර්යාලෝකය කියලා කියන්නේ මල් පිපෙන්න බලපාන ප්‍රධානතම සාධකයක්. මල් පිපෙන්න නම් අනිවාර්යෙන් තද අවුව තියෙන්නම ඕනේ. ඒ වගේම මගේ වීඩියෝස් වලට ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණා රෝසස් වලට දාන්න ඕනේ පොහොර ටික වීඩියෝස් වලට කමෙන්ට් කරලා තිබුණා කියලා. අපිට රෝසස් වලට දාන්න පොහොර ගැන චුට්ටක් රෝසස් වලට දාන්න ෆර්ටිලයිසර්ස් ටික මුලින්ම ඉස්සෙල්ලාම ඔයා රෝස පැලයක් කඩේ බලලා දේශීය හෝ හයිබ්‍රිඩ්ස් ඕනම වර්ගයක් ඔයා මුලින්ම පස්මාදේ සකස් කරගන්නකොට ඔයා වල කොම්පෝස්ට් වැලි කරදහය එකට එක අනුපාතයෙන් ගන්න කරලා ඔයා මේක පෝච්චියේ හැදුවත් බිම හැදුවත් ඒ අනුපාතයෙන්ම ගන්න. හැබැයි ඔයාට ගොම පොහොර තියෙනවා නම් ගොම පොහොරත් එකට එකක් වෙන්න මිශ්‍ර කරලා ගන්න. අපි මේ විදියට ලිහිල් පස්මාදයක් හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මූල මණ්ඩලය හොඳින් පැතිරීම වගේම හොඳට වතුර බැහැගෙන යන පසක් නිර්මාණය කිරීම. ඔන්න එහෙනම් අපි දැන් පස් මිශ්‍රණය හදලා ඉවරයි. ඊට පස්සේ ඔයා පැලය හිටවලා දවස් 3-4ක් සාමාන්‍ය ගහක් යට තියලා ඔයාට සැකයි නම් මේ අවුවට ගහ ටිකක් සවුත් වෙයි කියලා. ඊට පස්සේ තද අවුවට නිරාවරණය කරන්න. ගහ හිටවලා සති 2කින් පස්සේ තමයි ඔයා ෆර්ටිලයිසර් සර්කල් එක ආරම්භ කරන්න ඕනේ. සති 2කට සැරයක් නිල් කැට දම් කැට ග්‍රෑම් 5-10ත් අතර ප්‍රමාණයක් ඔයා මුලෙන් ඈතට වෙන්න. පෝච්චි එක හිටවනවා නම් පෝච්චිය පැත්තට වෙන්න. බිම හිටවලා තියෙනවා නම් මුලෙන් ඈතට වෙන්න තමයි දාන්න ඕනේ. මේක සති 2කට සැරයක් අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම ඔයාලා ඔස්මොකොට් යාරමිලා වගේ ඒවා රෝසස් වලට යූස් කරන්න එපා. මොකද ඔස්මොකොට් යාරමිලා කියන ෆර්ටිලයිසර්ස් එයාලගේ පෝෂක ටික ටික රිලීස් කරන්නේ. ඉතින් ඊට වඩා ඉක්මනට නිල් කැට දම් කැටවල පෝෂක ටක් ගාලා පසට රිලීස් කරලා මූල මණ්ඩලය මගින් අවශෝෂණය කරගන්නවා. ඔන්න ඊට පස්සේ තමයි වැදගත්ම දේ. දැන් සති 2ක් පහ වුණාට පස්සේ අපි කඩෙන් ගෙනාවු රෝස පැලය ඔන්න දැන් මල් ටික පරවෙන්න ගන්නවා. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම කප්පාදුව නම් කරන්නම ඕනේ. මොකද නිවැරදි කප්පාදුවක් කළොත් තමයි අපි කඩෙන් ගේනවා වගේම ලොකු මලක් දෙවනියටත් පිපෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට හිතෙනවා නම් ඔයාගේ රෝස ගහ ටිකක් හැදිලා මදි මේක තව ටිකක් බුෂ් එක වගේ හදා ගන්න ඕනේ කියලා. ඔයාට පුළුවන් සුපර් යූරියා යූස් කරන්න. හැබැයි සුපර් යූරියා යූස් කරනකොට ඇට 3-4ක ප්‍රමාණයක් විතරක් යූස් කරන්න. සති 3කට විතර සැරයක්. ඒක ගොඩාක් දාන්න එපා. ඒත් එක්කම ගහ පෝෂණය කරලා මල් හොඳට පිපෙන්න ඔයාට පුළුවන් බව රේන්ජ් එකේ අංක 12 කියන ෆර්ටිලයිසර් එක try කරන්න. ඒක ගොඩාක් හොඳ ෆර්ටිලයිසර් එකක් රෝසස් වලටම. ඊටත් අමතරව ඔන්න ඔයාට පුළුවන් මල් ගොඩාක් පිපෙන්න ඇල්බර්ට් සොලියුෂන් කියන ස්ප්‍රේ ෆර්ටිලයිසර් එක යූස් කරන්න. දැන් මම මේ කියපු ෆර්ටිලයිසර්ස් ඔක්කොම ඔයාගේ රෝස ගහට දාන්න ඕනෙම කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් මේකෙන් වර්ග එකක් හෝ දෙකක් එහෙම යූස් කරන්න පුළුවන්. මම එක්ස්පීරියන්ස් කරලා මෙන්න මේ ෆර්ටිලයිසර් එක හොඳයි කියලා ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆර්ටිලයිසර්ස් ටික තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලට කිව්වේ. ඔන්න ඊට පස්සේ ඉතින් ඔයා වැස්ස කාලයක් එහෙම බලලා ගහ මුළුමනින්ම කප්පාදු කරාට කමක් නැහැ. මොකද එහෙම කප්පාදු කිරීම මගින් ගහ පඳුරට හැදෙනවා වගේම කඳ හොඳට ශක්තිමත්ව හැදෙනවා. ඒ වගේම අවුරුද්දකට දෙපාරක් විතර මෙහෙම අපි මුළුමනින්ම කප්පාදු කිරීම මගින් ආයෙත් හටගන්නේ අලුත් දළු නිසා මල් ටිකත් හරිම ලස්සනට පිපෙනවා. ඒ වගේම ඔයා මේ පැලවලට වතුර දානකොට ගොඩාක් වෙලාවට පුළුවන් නම් උදේ කාලේ තෝරගන්න පැලවලට වතුර දාන්න. හවස් කාලයට වඩා ගොඩාක්ම හොඳ උදේ කාලේ වතුර දානවා නම්. ඔයාට උදේම වතුර දාන්න ටයිම් එකක් නැත්නම් ඔයා කොහේ හරි වර්ක් කරන කෙනෙක් නම් හවසට වතුර දාන්න. හැබැයි හොඳට පොළව නිවුනම රස්නේ අඩු වුණාම වතුර දාන්න.
ඉතින් මම මේ කිව්ව කරුණු ටික ඔයාලා කළොත් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ හරිම ලස්සන දේශීය බටන් රෝස පඳුරක් හදාගන්න. ඉතින් මං කිව්ව කරුණු වලට අමතරව ඔයාගේ රෝස ගහ බලා ගන්නකොට ඔයා කරන දේවල් තියෙනවා නම් ඒවා සාර්ථකයි නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන් යන්න. රෝස වගාවේදී ආපු ගැටලුත් කමෙන්ට් කරගෙන යන්නකෝ.